ආධ්‍යාත්මික මූල ස්වභාවයන් නැත්තම් ස්පිරිචුවල් කෝස් ගැන සමහරට ඔයගලන්ට මේ වචනේ එච්චර හුරු නැති වුණත් සමහරට අහලා ඇති. ඒ කියන්නේ අපි දන්න අපි අහලා තියෙනවා රහත්, බුද්ධ, මෛත්‍රී බුද්ධ, ඊට පස්සේ ශිව, නටරාජ්, නාරායන්, මහගුරු, සක්විති මේ විදිහට එක එක ආධ්‍යාත්මික මූල ස්වභාවයන් තියෙනවා. එතකොට ඒ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ඔස්සේ ගොඩනැගුණු දර්ශනයන් තියෙනවා. ලෝකයේ අපි ගත්තාම ලෝකයේ විවිධ ඒ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ඔස්සේ ගොඩනැගුණු දර්ශනයන් තියෙනවා. අපිට මේ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ඔස්සේ ගොඩනැගුණු මේ දර්ශනයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති වුණොත් මොකද වෙන්නේ? අපි එක දර්ශනයක් ඔස්සේ ගොඩනැගුණු නැත්නම් සම්ප්‍රදායක් ඔස්සේ නැත්නම් එක ආගමක් ඔස්සේ ගොඩනැගුණු යම්කිසි මතවාදයකට අපිව කොටු වෙන්න පුළුවන්. එතකොට අපි එක මතවාදයක් දන්නවා. ඒ වගේ තව ආධ්‍යාත්මික මූල ස්වභාවයක් ඔස්සේ ගොඩනැගුණු දර්ශනයකින් ෆලෝ කරන කෙනෙක් තව මතවාදයක් දරනවා. එතකොට අපිට මේවා අතර තියෙන කොහොමද මේවා අතර මොකක්ද තියෙන සම්බන්ධය, මේක එක මූලයකට කනෙක්ට් වෙනවද, එහෙම අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපේ මේ බිග් පික්චර් එක ගැන යම්කිසි ඒ බිග් පික්චර් ගැන යම්කිසි සෙන්ස් එකක් අපිට තියෙනවනේ, යම්කිසි අදහසක් අපිට තියෙනවනම් අපිට ඒ පිළිබඳව විවෘතව දකින්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි අද කතා කරමු මේ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් පිළිබඳව. ඔගොල්ලෝ අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් අපි මනස සහ ආධ්‍යාත්මය කියන එක යම්කිසි විදියකට වෙන් කළා කතා කරා. සසරෙන් ගැලවීම සහ නිවීම කියන දේ යම්කිසි විදියකට අපි වෙන් කළා කතා කරා. ඉතින් මෙන්න මේ මනස තුළ අපි අපේ ගොඩනගලා දෙන සම්මුති ලෝකය ගත්තාම ඒක තුළ සම්මුති ලෝකයක් අපිට ගොඩනැගෙනවා. සම්මුති ලෝකය. මේ සම්මුති ලෝකය තුළ නැත්නම් අපිට කියන්න පුළුවන් ත්‍රිමාන ලෝකය. අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ ටිකෙන් දත්ත අරගෙන මනස විසින් හදලා දෙන කතාවක් ඇතුළේ තමයි මේ සම්මුති ලෝකය තුළ ජීවත් වෙන්නේ. ඒක අපි ඉස්සරහට තව විස්තර ඇතුව කතා කරමු. මේක කොහොමද ඕගොල්ලන්ගේ තුලින්ම අවබෝධ කරගන්නේ කියන එක. ඉතින් මේ මනස කියන එක සහ ඊට මනස තුලින් ගොඩනගලා දෙන ලෝකය කොහොමද එහෙම ගොඩනගලා දෙන්නේ? ඒ විදිහ අත්දැකීමක් අපිට ගොඩනැගෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි යම්කිසි විදිහට අපේ තුලින් අවබෝධයක් ලබා ගන්නවා නම් අපිට මේ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ඔස්සේ ගොඩනැගෙන දර්ශනයන් ඒ විදිහට ඒ පිළිබඳව විවිධ විදිහට කතා කරලා තිනවා. ඒක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එතනදී දැනගන්න ඕන කාරණයක් තමයි මේ රහත් කියලා එක ආධ්‍යාත්මික මූල ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ බුද්ධ කියලා තව ස්වභාවයක් තියෙනවා. මේවා ස්පිරිචුවල් කෝස් විදියට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෛත්‍රී බුද්ධ. ඊට පස්සේ තව තියෙනවා සත්බුදුවරයා. සත්බුදු කියලා තව ආධ්‍යාත්මික මූල ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා ඇති ශිව කියලා එකක්. ශිව, නටරාජ්, නාරායන, පස්සේ මහගුරු, ඔය විදිහට අහලා ඇති. ඉතින් දැන් අපි ගමු මෙන්න මේ ටික ගමුකෝ. රහත් සහ බුද්ධ. මේ බුද්ධ විදියට එන්නේ මොකද්ද? බුද්ධ විදියට එන ආධ්‍යාත්මික මූල ස්වභාවයන් වල ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සත්වයා මේ සිස්ටම් එකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක. යම්කිසි සත්වයෙක් මේ විශ්වය තුල බිහි වුණා නම් ඒ සත්වයාව මේ සිස්ටම් එකෙන් අයින් කරන ධර්මතාවයකුත් තියෙනවා. ඉතින්
ඇත්තටම මේ බුද්ධ කියලා කියන්නේ පුද්ගලයෙකුට වඩා පුද්ගලයෙක් කරා ඒක යම් යම් කාලවලදී ජීවමාන වෙනවා තමයි. නමුත් මේ බුද්ධ කියන ධර්මතාවය ඔස්සේ වෙන්නේ සත්වයෙක්ව මේ සිස්ටම් එකෙන් අයින් කරන එක. ඉතින් අපි අර කලින් වීඩියෝ එකේ කතා කර විදිහට සසරින් ගලවනවා කියන එක. සසරින් ගලවනවා කියන එක වෙන්න නම් ඒක ඒක කරන්න පුළුවන් ඉන්ටෙලිජන්ස් එක. ඒක කරන්න පුළුවන් ආධ්‍යාත්මික මූල ස්වභාවය තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් ඒකෙදි අපි ඊට පස්සේ බලමු මේ රහත් සහ බුද්ධ කියන එකේ වෙනස මොකක්ද කියන එක. දැන් ඔයගොල්ලෝ අහලා තිනවා බුද්ධ කියලා ගත්තාම රහත් බුද්ධ, පසේ බුද්ධ, සම්මා සම්බුද්ධ ඒ විදිහටත් බුද්ධ පිළිබඳව යම්කිසි විදිහට ඔබ අහලා ඇති. ඒකට රහත් කියන එකේදී රහත් කියන්නේ කෙනෙක් තමන්ගේ මමත්වය අපේ තුල තියෙන මමත්වය 100%ක් අයින් වුණා නම් අන්න එයා රහත් වෙනවා කියලා කියන්න බෑ. රහත් කියලා කියන්නේ එතන මමත්වය නිරෝධ කරන මාර්ගය. එතකොට කෙනෙක් මමත්වයේ 100%ක් නිරෝධ කරොත් එයා මෙන්න මේ ආධ්‍යාත්මික මූල ස්වභාවයටපත් වෙනවා. එතකොට ඒක තමයි රහත් කියලා කියන්නේ. එතකොට බුද්ධ කියලා කියන්නේ කොහොමද? බුද්ධ කියලා කියන්නේ තමන්ගේ තුලින්ම බුද්ධිය අවදි කරගෙන මේ සිස්ටම් එක පිළිබඳව විවිධ පරාසයන් මේ විශ්වයේ අපේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳව විවිධ පරාසයන් පිළිබඳ විවිධ ඥානයන් අවදි කරගත්තොත් ඒකට කියන බුද්ධ කියලා. එතකොට බුද්ධ වෙන්න නම් එතකොට බුද්ධ තව පැත්තකින් අපිට විස්තර කරන්න පුළුවන් මේ සම්පූර්ණ පද්ධතියෙන් වෙච්ච ස්වාධීන බුද්ධිමය ඒකකයක්. එතකොට ඒකින්ද තමයි එයාට මේ මනස කියන එකෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ. මනස කියන එක තුළ අපිට හදලා දෙන සම්මුති ලෝකයෙන් වෙන් වෙලා කොහොමද මේක වෙන්නේ කියන එක බලන්න පුළුවන් වෙන්නේ මේ බුද්ධ කියන ඥානය අපිට කෙනෙකුට තියෙනවා නම්. ඉතින් ඒ බුද්ධ තුල තියෙනවා සම්මා බුදු, සම්මා බුදු, සම්මා සම්බුදු, ඊට පස්සේ සම්මා සම්බුදු රජු. ඔයගොල්ලෝ මේ වචන අහලා ඇති. සම්බුදු රජු, ඊට පස්සේ මෛත්‍රී බුද්ධ, සත්බුදු ඒ විදිහට බුද්ධ කියන මූල ස්වභාවය ගත්තාම ඒකෙත් තව ප්‍රභේදයන් තියෙනවා. ඒවා වෙනම අපි දැනගත යුතු ධර්මතාවයන්. මොකද බුද්ධ කියලා කියන්නේ මොකක් හරි විශේෂපතයකින් කෙනෙක් අග්‍ර වෙනවා. එතකොට සිහිය වෙන්න පුළුවන්, රාගය වෙන්න පුළුවන්, දේශය වෙන්න පුළුවන්. සත්වයා සම්බන්ධයෙන් සත්වයාගේ ක්‍රියාවලිය ගොඩනගෙන ඕනම පැතිකඩක් ගත්තාම ඒ කෙලෙස් වෙන්න පුළුවන්. ඒ පැතිකඩේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයකට කෙනෙක්පත් වුණා නම් ඒ අවබෝධයේ අග්‍රම තැනට කෙනෙක්පත් වුණා නම් අපිට කියන්න පුළුවන් එයා බුදු කෙනෙක් කියලා. නිකන් අපි කතාවටත් අහන්නේ ඔයා බුදුද කියලා. කියන්නේ කවුරු හරි මොන හරි හොඳට මේ කියන්නේ අපි කියන ටෝක් එකක් දෙනකොට අපි කියන්නේ ඔයා එහෙම කියන්නේ ඔයා බුදුද කියලා අහන්නේ. ඒක එන්නේ එතනින් තමයි. එතකොට එයාට යම්කිසි විශේෂපතයක් එයා පූර්ණව අවබෝධ කරනවා. එතකොට ඒ බුදුවරුන්ගේ ගත්තාමත් එක විශේෂපතයන් අවබෝධ කරලා තියෙන ඒ සත්වයා සම්බන්ධව එක පැතිකඩයන් පිළිබඳව අවබෝධ කරගත්ත අය වෙන වෙනම ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙකුට තේරෙන්නේ එක්කෙනෙක් බුදු වෙන්නේ කෙලෙස් වලින්, තව කෙනෙක්ට ඒ විශේෂපතය අවබෝධ වෙන විශේෂපතයක් අවබෝධ වෙනවා රාගයෙන්. එහෙම ඒ විශේෂපතයන් වෙනම අවබෝධ කරගත්ත බුද්ධ ස්වභාවයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ බුද්ධ ස්වභාවය තමන් අවබෝධ කරගත්ත තමන් ඒ සම්පූර්ණ කරගත්ත පූර්ණ කරගත්ත බුද්ධිය කෙනෙක් අතෑරියොත් අන්න එයා සම්මා බුදුවරයෙක් වෙනවා. එතකොට එයා ඒ විශේෂපතය පිළිබඳව අවබෝධ කරගත්ත පූර්ණ අවබෝධය එයා අතහැරලා දානවා. ඒක පිරිනිවල දානවා. එතකොට එයා සම්මා බුදු වෙනවා. එතකොට සම්මා සම්බුදු කියලා කියන්නේ මොකද්ද? මේ සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ මේ විශේෂපතයන් සියල්ලම අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට සම්මා බුදු සහ සම්මා බුදු ගත්තාම ඒගොල්ලෝ සීමා සහිත විශේෂපතයන් තමයි අවබෝධ කරන්නේ. සම්මා සම්බුදුවරේ ඒ සියලු විශේෂපතයන් අවබෝධ කරගන්නවා කියලා අපිට සරලව කියන්න පුළුවන්. එතකොට සම්මා සම්බුදු රජු කියලා කියන්නේ මොකද්ද? දැන් මේ බුදු කෙනෙක් යම්කිසි දෙයක් අවබෝධ කරගන්නකොට සම්මා සම්බුදුවරයාට පේනවා ඒක අවබෝධ කරගත්ත විදිය. ඒක තමයි ඒකත් මෙන්න මේක අතර තියෙන වෙනසක්. කියන්නේ දැන් කෙනෙක්ට මොකක් හරි
දෙයක් පිළිබඳ පූර්ණ අවබෝධයක් එනවා කියන එක වෙනම එකක්. ඒ පූර්ණ අවබෝධය ආපු විදිය න්‍යාය අවබෝධ වෙන එක තමයි සම්මා සම්බුදු කියලා කියන්නේ. එතකොට සම්මා සම්බුදුගේ ඒ පැත්තක් තියෙනවා. එතකොට සම්මා සම්බුදු රජු කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? ඒ න්‍යාය ආපහු සත්‍යා මත ධර්මයේ විදිහට ගොඩනගලා මේ ගොඩනගන්න පුළුවන් කෙනෙකුට කියන සම්මා සම්බුදු රජු කෙනෙක් කියලා. ඒකට ඔන්න ඔය විදිහට මේ බුද්ධ කියන මූල ස්වභාවය ගත්තාම අපිට යම්කිසි සරල අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයගලන්ට තේනවා මේ රහත් කියන එකයි බුද්ධ කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකට මෛත්‍රී බුද්ධ කියලා කියන්නේ අවංකත්වය සහ පාරිශුද්ධත්වය කියන දේ මත ගොඩනැගිච්ච බුද්ධ ස්වභාවයක්. දැන් මේ යුගයේ ගත්තාම මේ තොරතුරු යුගයේ කියන එක තමයි අපි ජීවත් වෙන්නේ. තොරතුරු යුගයේ අවසාන භාගයේ. එතකොට මනස කියන එක ගොඩක් ප්‍රබලයි. මනස අල්ලන්නේ තොරතුරු. එතකොට මේ බුද්ධ කියන ධර්මතාවය අපි කලිනුත් කිව්වා සත්වයාව මේ සිස්ටම් එකෙන් අයින් කරන්න නැත්නම් ගලවන්න තියෙන ගැලවෙනවා නම් ඒ ඉන්ටෙලිජන්ස් එක අවශ්‍යයි. නැත්නම් ඒ බුද්ධ කියන ධර්මතාවයෙන් තමයි සත්වයාව මේකෙන් ඉවත් වෙන්නේ. එතකොට ඒක වෙන ආගමික නායකයෝ හරි වෙන ශාස්ත්‍රවරු හරි වෙන වචනයක් පාවිච්චි කරලා කතා කරලා ඇති. නමුත් මේකේ ඇතට වචන වලට අහු වෙන්නේ නැතුව අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ ධර්මතාවය, මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන මෙකැනිසම් එක කියන එක. එතකොට මේ යුගයේදී මනස කියන එක ප්‍රබලව තියෙන හින්දා ගොඩක් අයට ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න අමාරුයි. මොකද ධර්මය අවබෝධ කරන්න යනකොට මනස හැමතිස්සෙම ප්‍රබල වෙනවා. අපි ධර්ම දේශනාවකට අහගෙන ඉඳියත් කරුණු විදියට තමයි ඒක මේ උකහා ගන්න හදන්නේ. නැත්නම් අපේ තුළට වැටෙන්නේ මනසට කරුණු විදියට. ඉතින් ඒකින්ද දැන් බුදුවරයෙක් හැමතිස්සෙම මාර්ගයක් තමයි දේශනා කරන්නේ. නමුත් මේ මාර්ගය අහුවෙන්නේ නැහැ. සිහිය කිව්වමත් සිහිය මනස තුළ තමයි හදාගන්නේ. ඉතින් එතකොට මේ මෛත්‍රී බුද්ධ කියන ධර්මතාවයේ එන්නේ ප්‍රබල වශයෙන් මතුවෙන්නේ අන්න ඒකින්ද. මොකද මිනිස්සුන් මේ සත්වයාට ඉස්සෙල්ලා බුද්ධ ශාසනවල තිබ්බ ක්‍රමවලින් ශ්‍රවණයෙන් වෙන්න පුළුවන්. මැදුම් පිළිවෙත තුළ ධර්ම මේ බුද්ධිය අවදි කරගෙන වෙන්න පුළුවන්. ගෞතම බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමවේදේ. ඒකට ඒ දේවල් වලින් සත්වයාට නිවන් දකින්න අමාරු හින්දා, ඒ කියන්නේ නිවන් දකින්න ගොඩක් මනස කියන එක ප්‍රබල හින්දා ගොඩක් ලිමිටේෂන් එකක් තියෙනවා. එතකොට අන්න ඒකින්ද මෛත්‍රී බුද්ධ කියන ධර්මතාවයේ අවංකත්වය සහ පාරිශුද්ධත්වය කියන දේ මූලික කරගෙන. එතකොට අවංකත්වය කියන්නේ තමන්ට තමන්ව අතහැරලා වැඩ කරන්න පුළුවන් වෙනවා. තමන්ට තමන්ව අතහැරලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. ඒක තමයි ප්‍රබලම දේ. එතකොට මෛත්‍රී බුදුවරයා මතු කරන්නේ මෙන්න මේ ධර්මතාවය. එතකොට සත්බුදු කියලා කියන්නේ මොකද්ද? දැන් ඒක මම තාමත් කෙටියෙන් විස්තර කරන්නම්. සත්බුදු කියලා කියන්නේ දැන් බුදුවරු 7 දෙනෙක්. දැන් මේ සත්වයාව මේ සිස්ටම් එකෙන් අයින් කරන ධර්මතාවය විදිහට අපි බුද්ධ කියන එක අඳුනගත්තානේ. ඒකත් කාලෙන් කාලෙට මේ සත්වයාගේ පරිණාමයත් එක්ක බුද්ධ කියන ඉන්ටෙලිජන්ස් එකත් වැඩෙනවා සත්වයාට සාපේක්ෂව. ඒක වැඩෙන මෙකැනිසම් එකක් තියෙන එක තමයි ඉද්ධිපාද කියලා කියන්නේ. එතකොට දැන් බුදුවරු 6 දෙනෙක් ආවට පස්සේ පහළ වෙන තව ප්‍රබල බුදුවරයෙක් පහළ වෙනවා. ඒකට අන්නේ බුදුවරයා තමයි සත්බුදුවරයා කියලා කියන්නේ. ඒ සත්බුදුවරයාගේ ක්‍රියාකාරීත්වය තුළ සත්බුදුවරයාගේ ධර්මතාවය තුළ වෙන එක තමයි සත්වයා මේ සිස්ටම් එකෙන් ගැලවෙන එක්සිට් ගේට් එක නිර්මාණය වෙන්නේ මේ සත්බුදු කියන ධර්මතාවය ඔස්සේ. දැන් අපි ගොඩක් වෙලාවට දන්න මැදුම් පිළිවෙත කියන එක. මැදුම් පිළිවෙතට ඔබ ආවොත් තමයි ඔබේ බුද්ධිය කියන එක අවදි වෙලා ඔබට මේ ධර්මතාවයන් ධර්මයේ දකින්න පුළුවන් වෙලා ඔබට සංග වෙන්න පුළුවන් වෙන්නේ. නැතුව මනස තුල වෙන කතාවක් නෙවෙයි. එතකොට ඒ එක්සිට් ගේට් එක තියෙන්නේ මැදුම් පිළිවෙත තුල. එතකොට ඒක නිර්මාණය වෙන්නේ මෙන්න මේ සත්බුදු කියන ධර්මතාවයේ හරහා. ඊට පස්සේ දැන් මේ ශිව කියන එක ගත්තාම දැන් එතකොට අපි ප්‍රධාන වශයෙන් දන්න මේ බුද්ධ කියන විෂයපතේ තුළ අපි අහලා තියෙන දේවල් ටිකක් තමයි මෙන්න මේ ටික. හරි. එතකොට මේ විෂයපතේ කෙලවරකට කෙනෙක් ගියොත් ආධ්‍යාත්මිකව මේ දේවල්
ට්‍රාන්සෙන්ඩ් කරගෙන ඒ දේවල් බවට පත් වෙලා ඒකේ න්‍යාය අවබෝධ කරගෙන එහෙම ගැඹුරට කෙනෙක් ගිහිල්ලා එතනිනුත් එහාට ගියොත් ඊට පස්සේ අහුවෙන එකක් තමයි මේ විශ්වයේ තියෙන නිර්මාණය මොකක්ද කියලා. විශ්වයේ නිර්මාණය පිළිබඳව දේවල් ටික අහුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි ඔය ශිව කියලා කියන්නේ. එතකොට විශ්වයේ නිර්මාණය පිළිබඳව යාන්ත්‍රණය අහුවෙන්න පටන් ගන්නවා. ඒකේ ධර්මතාව අහුවෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ තියෙනවා ශක්ති, ධර්මතා, පදාර්ථ කියන කාරණා අහුවෙන්න පටන් ගන්නවා. එතකොට එතන ඒ ශිව කියන ධර්මතාවය හරහා තමයි ශිව කියන මූල ස්වභාවය හරහා තමයි විශ්වය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක තමයි එතන කතාව. ඉතින් ඊට පස්සේ නටරාජ් නාරායණ මේ විදිහට ගොඩක් ඒකේ බැලන්ස් එකට අදාළව මේ ශිව කියන ධර්මතාවයේ බැලන්ස් එකට අදාළව තව මූල ස්වභාවයන් තියෙනවා. ඊළඟට අපි බලමු මහගුරු කියන්නේ මොකක්ද කියලා. එතකොට මහගුරු කියන එකේ තියෙන ධර්මතාවය තමයි එයා ඒ ආධ්‍යාත්මික මුල් ස්වභාවයට කෙනෙක්පත් වෙනවා නම් එයාගේ මාර්ගය තමයි එයාට හම්බෙන ඕනම කෙනෙක්ව ගුරු කරගන්න එක. දැන් සාමාන්‍යයෙන් අපි වෙන්න නැති දෙයක් නේ අපි කවදාවත් අවංකව කියන්න කැමති නෑනේ. මම මෙයාගෙන් දෙයක් ඉගෙන ගත්තා, මෙයාගෙන් දෙයක් මට ලැබුණා. ඒතර මහා ගුරුගේ ධර්මතාවය එහෙම නෙවෙයි. ඒතර එයා හැමතිස්සෙම සියලු සත්වයෝ එයාගේ ගුරුවරු විදියට තමයි දකින්නේ. එතකොට ඕනම කෙනෙක් දැක්කම එයාට තියෙන රීඩ් කරන්න පුළුවන් හැකියාවත් එක්ක එයාගේ තියෙන හැම දෙයක්ම එයා ලර්න් කරලා ගන්නවා. එයා ඒක රීඩ් කරලා ගන්නවා. මහා ගුරු කියන ධර්මතාවයේ තියෙන එක පැත්තක් තමයි ඒක මූල ස්වභාවයේ තියෙන එක පැත්තක්. ඊළඟට තවත් පැත්තක් විදිහට අපිට කියන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නව නේද අපිට කණ්ණාඩි ගොඩකින් මෙහෙම අපිට කණ්ණාඩි ගොඩාක් ගහලා තියෙනවා නම් අපිව හැම පැත්තෙම පේනවනේ. එක කණ්ණාඩියකින් බලනවට වඩා කණ්ණාඩි ගොඩාක් ගහලා තියෙනවා හැම පැත්තකින්ම පේනවා. ඒකට අපිට කියන්න පුළුවන් ඒක අපිව මිරරයිස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හැම පැත්තෙම පේනවා. ඒතර මේ මහා ගුරුගේ තියෙන හැකියාවක් තමයි මේ විශ්වයේ තියෙන ඒ සත්‍යයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔය විදිහට මිරරයිස් කරලා හැම පැත්තකින්ම දකින්න පුළුවන්. එතකොට ඒක තමයි දැකීම කියන එක. එතකොට දැකීම කියන එක ඕනම දෙයක් හැම පැත්තකින්ම හැම පැතිකඩකින්ම දැකීමේ හැකියාව කියන එක මහා ගුරු කියන ආධ්‍යාත්මික මූල ස්වභාවයත් එක්ක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක පටල ගන්න එපා මේ බුද්ධ කියන ධර්මතාවයට සහ මේ ශිව මහා ගුරු ඒව ගත්තාම ඒකට ඒ ආධ්‍යාත්මික මූල ස්වභාවයන්ට අදාළව විවිධ පැතිකඩයන් විවිධ හැකියාවල් විවිධ ඥාන එහෙම තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ සියලු ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ගවර්න් වෙන තව දෙයක්, තව මූල ස්වභාවයක්. ඒක අපි ගමු ඒක නිකන් අර කම්පියුටර් සිස්ටම් එකේ තියෙන කර්නල් එක වගේ. ඕකට කියන නම තමයි සක්විති කියන එක. එතකොට මෙන්න මේ සියලු ආධ්‍යාත්මික මූල ස්වභාවයන් වලට කමාන්ඩ්ස් ටික ඒක ගවර්න් වෙන ඊටත් යට ලෙවල් එකේ තියෙන මූල ස්වභාවය තමයි මේ සක්විති කියලා කියන්නේ. එතකොට මේකේ මෙන්න මේ මූල ස්වභාවය පවතින්නේ ಗುಣධර්ම උඩ. ඉතින් දැන් කෙනෙක් දැන් අපි සාමාන්‍ය අපි රැට් රේස් එකේ දුවනකොට අපිට මේක එපා වෙලා වෙන්න පුළුවන්. අපිට සත්‍ය සොයන්න හිතෙන්න පුළුවන්. එක මාර්ග වලින් මේ ආධ්‍යාත්මික සන්දර්භයට ප්‍රවේශ වෙන අය ගත්තාම ඒගොල්ලන්ට මේවා අඩු වැඩි වශයෙන් මේ සම්බන්ධ කතා අහන්න දකින්න ලැබෙන්න පුළුවන්. ඉතින් මම පොඩි පැහැදිලි කිරීමක් කරේ ඒකේ ඒ විෂයපතයන් අපි පටලව ගන්නේ නැතුව මේ ආධ්‍යාත්මික මූල ස්වභාවයන් ඔස්සේ ගොඩනැගෙන දර්ශනයන් ගත්තාම ඒ දර්ශනයන් වලින් අපිට දෙයක් ගන්න පුළුවන්. මම කියන්නේ මට හිතෙන්නේ මේ මහා ගුරු කියන ධර්මතාවය ඔස්සේ අපිට එයා කියන දෙයක් තමයි බල්ලෙක්ගේ නැට්ට වනන එකෙන් පවා අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන එක. එතකොට ඒ වගේ එතකොට දැන් රහත් වෙනවා කියලා කියන්නේ මමත්වයේ සියදිසා නිරෝධ කරනවා කියන එක. එතෙන්දී අර වගේ දෙයක් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ බුද්ධ කියන එක ගත්තාම ඒකේ වෙනම පැතිකඩයන් ටිකක් කතා කරනවා. මෛත්‍රී බුද්ධ කිව්වම වෙනම පැතිකඩයන් ටිකක් කතා කරනවා. ඒතකොට මේවා අපි වෙන වෙනම අඳුරගත්තට පස්සේ අපිට
පුළුවන් ඒ දේවල් පටල ගන්න නැතුව ඕනම දෙයකින් අපිට දෙයක් ලබාගෙන විවෘතව මේ ආධ්‍යාත්මික ගවේෂණය අපිට සිදු කරන්න. ඉතින් මට හිතෙනවා මේ පැහැදිලි කිරීම ඒකට ඕගොල්ලන්ට යම්කිසි විදිහකට උපකාර වෙයි කියලා.